ආයුබෝවන් මම ඔයාලා ආදරෙන් පිළිගන්නවා රේණුෂා YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙනවා ව්‍යංජන සඳහා පමණක් කොහොමද අපි තුනපහ හදාගන්නේ කියලා. හරිද? එහෙනම් අපි ඉක්මනින්ම මේ තුනපහ හදන විදිහට බලා ගන්න අපි යමු. මම ඔයාලට පළමුවම කියනවා මේ සෑම ද්‍රව්‍යයක්ම හොඳින් සෝදලා වෙනම වේලලා තියාගන්න ඕනේ. එකට කවලම් කරගන්න එපා. මේ ද්‍රව්‍ය දැන් ඔක්කොම මම පෙන්නනවා. සෑම දෙයක්ම හොඳින් ගරලා වේලලා හොඳට අවුවේ වේල ගන්න ඕනේ. අපි ව්‍යංජන සඳහා හදාගන්න තුන පහ වලට. ඒක හොඳින්ම මතක තියාගන්න. හොඳයි. මේ තියෙන්නේ සෝදලා වේලලා ගත්ත කොත්තමල්ලි ග්‍රෑම් 100ක්. මේ තියෙන්නේ සූදුරු ග්‍රෑම් 50ක්. මේ තියෙන්නේ මාදු ග්‍රෑම් 25ක්. එතකොට මේ තියෙන්නේ මුං ඇට ග්‍රෑම් 25ක්. මේ ප්‍රමාණයට හොඳටම සෑහෙනවා ග්‍රෑම් 25ක්. එතකොට මේ තියෙන්නේ අබ ග්‍රෑම් 10ක් පමණ තමයි මම මේ අරන් තියෙන්නේ. අබ ග්‍රෑම් 10ක් පමණ අරගෙන තියෙනවා. තව සුදු කැකුළු හාල් මම අරගෙන තියෙනවා ග්‍රෑම් 25ක්. මේ තියෙන්නේ ග්‍රෑම් 25ක ප්‍රමාණය. ඉතා ස්වල්පයක්. එතකොට මේ තියෙනවා එනසාල් ඇට 8ක් 10ක් විතර තමයි ගන්නෙ. මම මෙතන එනසාල් ඇට අරගෙන තියෙනවා 8ක් විතර. මේ ප්‍රමාණයට මට හිතෙනවා මේක හොඳටම ඇති කියලා. එතකොට මේ අරන් තියෙන්නේ මම කුරුදු කුඩු. මොකද මේ මම කුරුදු කෑලි ගත්තේ නැහැ. මම මොකද මගේ ගෙදර නිතරම මම තියාගෙන ඉන්නේ කුරුදු කෑලි දාන්න නෙමෙයි. මම පුරුද්දක් හැටියට කරගෙන යන්නේ. මම කුරුදු කුඩු තමයි දාන්නේ. කුරුදු ගෙනල්ලා හොඳින් හොදලා වේලලා මම මේ ඔක්කොම බ්ලෙන්ඩර් කරලා කුඩු තමයි තියාගෙන මම කරි වලට දාන්නේ. මොකද එතකොට අපිට මේවා මේ සෑම දෙයක්ම අපේ ශරීරයට ලැබෙනවා. ගුණාත්මක භාවයෙන් යුක්තව අපිට හැම දෙයක්ම මේ ශරීරයට අපිට හොඳින් ලැබෙන නිසා තමයි මම මේවා ඔක්කොම කුඩු කරලා තියාගෙන ඉන්නේ. එතකොට මේ තමයි කරපිංචා. කරපිංචාත් වේලලා මම මේ තියාගෙන ඉන්නවා. මෙතන කරපිංචා සාමාන්‍යයෙන් මම ගත්තේ මට ඇතියේ කියලා හිතන ප්‍රමාණයක් තමයි. ඔයාලට පුළුවන් මේක ඔයාලට දැන් ප්‍රමාණය දැක්කහම කරපිංචා කොච්චර දැම්මොත් ඇද්ද කියලා මේ ඔයාලට ටිකක් වෙනෙයි නේද? හරි. කරපිංචා ඔයාලට මට ග්‍රෑම් ප්‍රමාණය මම කියන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය දාන්න. මොකද සමහර අය කරපිංචා දාන්න කැමති නෑ. මම මේකට එකතු කළේ නැහැ තව රම්පා. මොකද මම රම්පා දාන්න කැමති නැති හින්දා රම්පේ මම එකතු කළේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ ටික තමයි මම අරන් තියෙන්නේ. ද්‍රව්‍ය තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් මම මේ ව්‍යංජන සඳහා හදන තුන පහ වලට මම සුලපා සෑදීම සඳහා අරගෙන තියෙනවා. ඔයාලට දැන් පැහැදිලිද? දැන් පුරුදු හැර අනිත් පෙන්නපු සෑම දෙයක්ම මේ අපි මේ කබලේ යන්තම් අපි රන්වන් පාට චුට්ටක් රන්වන් පාට වෙනකන් යන්තම් බෙද ගන්නවා. ඒ කියන්නේ ගොඩාක් කළු වෙන්නේ එහෙම තියන්නේ නැහැ. යන්තම් රන්වන් පාට වෙනකන් හැම දෙයක්ම වෙනම අපි බෙද ගන්නවා. දැන් හරි මම දැන් ලිප් ඔෆ් කළා. දැන් මේ හොඳට බැදිලා තියෙනවා. මේ ඔයාලට පේනව නේද? දැන් රන්වන් පාට වෙන්න හොඳට බැදිලා තියෙනවා. එතකොට මේ වගේ අපි මේ වගේ අන්තම් පොඩ්ඩක් කබලේ චුට්ටක් බැදගන්නේ. මේකේ තෙත ගතියක් එහෙම තිබ්බොත් ඒව ඔක්කොම ඉවත් වෙලා යන්න තමයි අපි ලිපේ තියෙන යන්තම් මේක බැදගන්නේ. මේ බලන්න මම දැන් ව්‍යංජන සඳහා පමණක් සදාගන්න තුන පහ ටික මම මේ බෙදගෙන තියෙන හැටි බලන්න. මේ ලොකුවට බෙදගෙන නැහැ. යන්තම් ටප් වෙන්න විතරයි මම මේ බෙදගෙන තියෙන්නේ. කොත්තමල්ලි ටිකේ පාට බලන්න. සූදුරු ටික, මහදුරු ටික, එතකොට මුං ඇට ටික, එතකොට අබ ටික, එතකොට මේ හාල් ටික, එතකොට එනසාල් ටික, මේ කුරුදු පොතු ටික, මේ කරපිංචා ටික. මේ ටික දැන් සියල්ලම මම සදාගෙන හදාගෙන වෙනම තියාගෙන දැන් ඉවරයි. ඔයාලට දැන් පේනව නේද? සියලුම ද්‍රව්‍ය මම වෙනම තමයි ඔක්කොම යන්තම් රත් කරගෙන පොඩ්ඩක් බෙදගෙන තියාගෙන ඉන්නේ. හොඳට කළු වෙන්නේ එහෙම බදින්නේ නැහැ. එතකොට කළු වෙන්න බැඳාම අපේ ව්‍යංජන ඔක්කොම කළු පාට වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා තමයි අපි මෙහෙම යන්තම් රත් කරලා මේ සියලු දේවල් තියාගත්තේ.
හොඳද? ඔයාලට පැහැදිලිව පේනව නේද? මම කරන්න හදන්නේ මේ වෙන වෙනම බෙදගත්ත ද්‍රව්‍ය ටික ඔක්කොම මම දැන් එකට කවලම් කර ගන්නවා. මේ වෙනවද? කොත්තමල්ලි. කොත්තමල්ලි ටික මම දැම්මා. ඊට පස්සේ මම දැම්මා සූදුරු ටික. ඊට පස්සේ මම දානවා මහදුරු ටික. ඊට පස්සේ හාල් ටික බෙදගත්ත හාල් ටික දානවා. ඊට පස්සේ අප ටික එකතු කරනවා. ඊට පස්සේ මුංගට ටික දානවා. ඊට පස්සේ කරපිංච ටික දානවා. ඊට පස්සේ මේ එනසාල් ටික දානවා. හරිද? ඊට පස්සේ අපි මම මේ ටිකත් කවලම් කරනවා මේකටම. හරි. ඔයාලට දැන් පැහැදිලිව පෙන්වනවා නේද? දැන් මම මොකද්ද කරේ කියලා. දැන් මම මේක අපි හොඳට කවලම් කරගන්නවා. හොඳට කවලම් කරගන්නවා. මම බ්ලවුස් එකක් නම් දැම්මේ නැහැ. මොකද මම මේ අපි කවුරුත් ගෙදර තුනපහ හදනකොට අපි බ්ලවුස් දාගෙන කරන්නේ නැහැනේ නේද? අපි උනාට බ්ලවුස් දාගෙන කරනවා නම් ගොඩක් හොඳයි. ඒත් මම ඉතින් අද දැම්මේ නැහැ බ්ලවුස් එකක්. හොඳද? ඔයාලා ඕනනම් බ්ලවුස් එකක් දාගෙන ලස්සනට පිළිවෙලට කරගන්න. එතකොට ගොඩක් ලස්සනයිනේ. ලස්සනයි, පිරිසුදුයි, හොඳයි. හරිද? එහෙනම් ඒක හරි නේද? මේ බලන්න. දැන් මම වෑංජන සඳහා පමණක් යොදා ගන්න සදාගත්ත මේ තුන පහ ටික දැන් ඔක්කොම ද්‍රව්‍ය ටික දාලා කවලම් කරලා දැම්මත් ඉවරයි. දැන් මම මේ සියලුම දේවල් ටික දැන් මේ ටික ඔක්කොම මම දැන් බ්ලෙන්ඩ් කරගන්නවා. මේ බලන්න අර ද්‍රව්‍ය ඔක්කොම කවලම් කරලා ඉවර වෙලා මම බ්ලෙන්ඩ් කරගත්තා. මේ බ්ලෙන්ඩ් කරගත්ත තුන පහ ටික බලන්න ව්‍යංජන සඳහා පමණයි මේක දාගන්නේ. හොඳද? මේක දාගන්නේ අපි ව්‍යංජන සඳහා පමණයි. මේ බලන්න කළු පාට වෙලා නැහැ, ලස්සනට තියෙනවා. ඒ වගේම තමයි අද නම් මගේ ගේ පුරාම තුන පහ සුවඳ. ඉතින් ඔයාලත් මේ වගේම ද්‍රව්‍ය ටික එකතු කරලා පැහැදිලිව ඔයාලා ලස්සනට ඔයාලගේ තුන පහ ටික හදාගන්න. ඒ වගේම තමයි ඔයාලට මේ ප්‍රමාණය වැඩි කරගන්න අවශ්‍ය නම් ඔයාලා මේ මම දීලා තියෙන ප්‍රමාණයට වැඩියෙන් ගන්නකොට මේ ද්‍රව්‍ය ප්‍රමාණය හැම දෙයකින්ම වැඩි කරගන්න. මේ බලන්න ලස්සන, හරිම සුවඳයි, හරිම රසයි, හරිම ගුණයි. ඔයාලත් මේ වගේ හොඳට හදාගෙන ඔයාලා මේ හැම දෙයකම රස විඳින්න. හරිද? හරි. ඒක එනම් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.